කිරීම අවසරයි. මම ශ්‍රී ලංකා මල්ල ක්‍රීඩා සංගමය වෙනුවෙන් සභාපති හැටියට මේ අවස්ථාවට සහභාගී වෙනවා. ඒ වගේම ගරු අමාත්‍යතුමා මීට දින කිහිපයකට පැවති වෙනත් රැස්වීමකදී මේ අදහස අපිත් සමග සාකච්ඡා කරා. ඉතින් මම හිතන්නේ ඇත්තටම අපි ඉතාමත් සතුටු වුණා. වසර කිහිපයකින් අපිට මැරතන් තරඟාවලියක් පැවැත්වීමට ලංකාවේ හැකියාවක් තිබුණා. නමුත් මේ වසරේ නව ප්‍රවණතාවයක් තිබුණා. මම හිතන්නේ ඔබ සියලු දෙනාම මාධ්‍යවේදීන් දන්නවා. පෞද්ගලික අංශයේ සමාගම් වගින් ඉතාමත්ම උත්සාහකර්ෂණ අන්දමින් මැරතන් තරඟ රාශියක් විවිධ වයස් සීමාවන් යටතේ විවිධ දුර ප්‍රමාණයන් යටතේ ලංකාව පුරා පැවැත්වුවා. ඉතින් මේ ප්‍රවණතාවයත් සමගම ලෝකයේ ගත්තත් මම හිතන්නේ ඔබතුමාලා දැනගන්න ඇති මෙවර බොස්ටන් මැරතන් තරඟාවලිය අවුරුදු 55 මේ වයස් සීමාවෙදී ශ්‍රී ලාංකිකයෙක් රන් පදක්ම දිනාගත්තා. ඒ වගේම මැරතන් තරඟාවලියක හොඳම කාලය වාර්තා කරා පැය දෙකකට අඩුවෙන් මීට දින දෙකකට වෙනකොට. ඉතින් මේ තත්ත්වයට යටතේ අමාත්‍යතුමාගේ මේ සංකල්පයක යටතේ සැප්තැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත මේ මැරතන් තරගයේදී ශ්‍රී ලංකා මල්ල ක්‍රීඩා සංගමයේ උපරිම සහයෝගය අපි ලබා දෙනවා. අපේ තාක්ෂණික නිලධාරීන්, විනිසුරුවරුන්, ඒ වගේම අවශ්‍ය අනිකුත් පහසුකම් සියලුම දේ අපිට ලබා දීමේ හැකියාව තියෙනවා. ඒක නිසා අපි අනුව අමාත්‍ය අංශය මගින් අපෙන් අවශ්‍ය කරන කටයුතු ඕනම දෙයකදී කරන උදව්වකදී අපි උපරිම වශයෙන් අපේ දායකත්වය ලබා දෙන්න තමයි පොරොන්දු වෙන්නේ. ඉතින් මම හිතන්නේ පැහැදිලි කිරීමක් කරා සංවිධායක මණ්ඩලයේ නියෝජනය කරමින් පැවැත්වෙන තරඟාවලියේ වයස් සීමාවන් සම්බන්ධයෙන් ඉතින් මම හිතන්නේ ඉදිරියේදී තවත් වැඩි විස්තර කියන්න පුළුවන්. මේකේ විශේෂත්වය වෙන්නේ විදේශික ක්‍රීඩකයින්ට සහභාගී වීමේ හැකියාව තියෙන නිසා ඉතාමත් අලංකාර අන්දමින් මේ තරඟාවලිය අපිට සංවිධානය කිරීමට හැකි වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. බොහොම